සුබ දවසක් වේවා, නිරෝගී වේවා ඔයාලා සියලු දෙනාම. ඉතින් අද මගේ හැපි බර්ත්ඩේ එක. දැන් වයස අවුරුදු 38ක්. ඉතින් මම අදටත් තවමත් නිරෝගීව ඉන්නවා. ඒක මට ඔයාලට මුලින්ම කියන්න ඕන උනේ. පිළිකාව හින්දා දුක් විඳින කිසිම කෙනෙක් දුක් වෙන්න එපා. අපි මරණයට කැප වෙලා ඉන්නේ කියලා. එහෙම නෑ. අපිට ජීවත් වෙන්න පුළුවන්. හරියට ප්‍රතිකාර ටික කරගෙන සැලකිල්ලෙන් අපි ගැන බලාගත්තාම ප්‍රශ්නේ තියෙන්නේ පිළිකාවක් කියලා දැනගත්තු ගමන් අපි කඩා වැටෙනවා. ඉවරයි. දැන් මම මැරිලත් ඉවරයි කියලා තමයි හිතන්න කල්පනා කරන්නේ. ඉතින් එතකොට දවසින් දවස අපි ලං වෙන්නේ මරණයට තමයි. ධනාත්මකව හිතන්න හැම වෙලේම ඔයා සනීප වෙලා ඉන්නවා කියලාම දකින්න රෝගී වෙලා ඉන්න සියලු දෙනාම. මේ ෆොටෝවල මම පෙන්වන්නේ සීගිරි ගියපු මගේ අන්තිම ට්‍රිප් එක. ඒ කියන්නේ මම ලෙඩ වෙන්න කලින් 2022. මේ ට්‍රිප් එකේ විශේෂයක් තිබුණා. මොකද වෙනදා වගේ නෙමෙයි. වෙනදත් මම සීගිරි ගල අගේටවත් නැග්ගා. නමුත් මේ පාර මට මහන්සි දැනුණා. ඉතින් ඊට පස්සේ අපි හොයාගත්තා මට මෙහෙම ලෙඩක් තියෙනවා කියලා. මේ ෆොටෝවල පෙන්වන්නේ ඒ ලෙඩේ හොයාගත්තට පස්සේ ප්‍රතිකාර කරන්න කලින් මම කිව්වා කොණ්ඩේ යනවා කියන එක. ඉතින් මම අඳුරන මගේ ආදරණීය නැංගි කෙනෙකුට කියලා මගේ කොණ්ඩේ යන්න කලින්ම මං යාව අයින් කරා. යනකල් බලාගෙන ඉන්න ඕනේ නැහැ නේ. ඔය ගානට අයින් කරා නැත්තම් ඉතින් කැතයිනේ. ඊට පස්සේ ටිකෙන් ටික ඉතින් මම ඒකට මුහුණ දුන්නා. සෝමසිරි විහාරගමගේ අපේ පවුලේ වෛද්‍යවරයා තමයි මුලින්ම සැක කළේ මට මොකක් හරි බෝ නොවන දරුණු රෝගයක් තියෙනවා කියලා. එතුමාට මම පින් දෙනවා. I cut you off before you left කියලා මම ෆොටෝ එකෙන් දාලා තියෙන එකයි. මම යන්න කලින් යාව කපලා දැම්මා. මට ලස්සන කැරලි කොණ්ඩයක් තිබුණා. පස්සේ අසනීප වෙලා ප්‍රතිකාර පටන් ගත්තාම ටිකෙන් ටික මගේ මූණේ තිබුණු පෙනුම ඇක්ටිව් ගතිය සියල්ල මගෙන් නැති වෙන්න ගත්තා. ඊට පස්සේ සෝමසිරි ડોක්ටර් අපිව කෙලින්ම කොළඹට යොමු කරා. එහෙදි තමයි මට මගේ ජීවිතේ බේරගත්තු අනිත් දෙවියෙක් කියලා කිව්වොත් නිවැරදි බුද්ධික සෝමවර්ධන සර් හිමෝටෝ ඔන්කොලොජිස්ට් හම්බ වුණේ. මේ මගේ යාළුවෝ. ඒගොල්ලෝ මට විග් හොයලා දුන්නා. ස්කාර්ෆ් බදින විදිය කියලා දුන්නා. ලස්සනට ඉන්න දුක් වෙන්න එපා කියන්න. ඉතින් මම ඒ විග් දාගෙන උපරිම ලස්සනට ඉන්න උත්සාහ කරා. අවසාන පැතුම මගේ කාටවත් මෙතනට නම් යන්න නොලැබේවා